Hi travellers, අපි ඔයාලව අමිවිත් තරුව ඩයරිස් වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. හැමෝම ගිහිල්ලා තියෙන හෝටල් තැන්නේ හැමෝම නොගියපු නවාතනම් පිළිවෙත ඔයාලව දැනුවත් කරන්නයි අද සූදානම් වෙන්නේ. හෝටල් තැන්නේ හැමෝම ගියාට හෝටල් තැන්නේ රාත්‍රියක් ගත කරලා ඉන්න කට්ටිය ගොඩක් අඩුයි නේද? වයිල්ඩ් ලයිෆ් එකේ බංගලා දෙකක් තියෙනවා හෝටල් එකේ. ඔයාලට ඒ බංගලා දෙක බුක් කරගන්න පුළුවන්. අද අපි මේ බංගලා දෙක එකක් වන ගිනිහිරිය බංගලාවත් පිළිබඳ ඔයාලව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. ඔහිය පැත්තේ ඉඳලා හෝටල් තැන්නට ඇතුළු වුණාම කිලෝමීටර් 2.5ක් පමණ ගියාම මේ ගිනිහිරිය බංගලාව හම්බ වෙනවා. මේ බංගලාවේ නම කණුවක සලකුණු කරලා තියෙනවා. එතනින් පල්ලහට මේ තියෙන කැඩිච්ච පාරේ පල්ලහට යනකොට ගිනිහිරිය බංගලාව පේනවා. මේ බංගලාව පාළු පෙනුමක් ගත්තට මේ බංගලාව ඉතාමත් මනරම් පරිසරක පිහිටා තියෙනවා වගේම ඔයාට අවශ්‍ය පහසුකම්ද සපයලා තියෙනවා. ලස්සන හරිත පැහැයකින් මට වුණු මේ බංගලාවේ ඔයාට පුදුම හිතෙන නිදහසක් විඳින්න පුළුවන් ස්ථානයක්. ඒ වගේම පරිසරයට ආදරය කරන ඔයාට මේක අලුත් අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. ඒ වගේම මෙම ස්ථානයේ අවට කැලෑ සතුන්ගේ ශබ්ද වගේම කැලෑ සතුන්ද ඔබට දැකගත හැකි වෙනවා. සමහර දවස් වලට ගෝන්නු මේ මුදුලට ඇවිල්ලා ඉන්නවාට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම බහුල වශයෙන් වලි කුකුලන්ද වල් ඌරන්ද මේ පරිසර පද්ධතිය වලට දැක බලා ගන්න පුළුවන්. මෙම බංගලාව අවට ඔවුන් නිරන්තරයෙන්ම දැකගත හැකියි. මෙම බංගලාවේ ඉතිහාසය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දක්වා දිව යන අතර බ්‍රිතාන්‍ය දඩයක්කරුවෙකු වන ඇන්ඩර්සන් යනයාගේ භාවිතය සඳහා මෙම බංගලාව යොදාගෙන තියෙනවා. බංගලාව එවකට ඇන්ඩර්සන් ලෝජ් ලෙස හඳුන්වන අතර දැන් එය ගිනිහිරිය නමින් හා වයිල්ඩ් ලයිෆ් බංගලාවක් ලෙසින් හඳුන්වනවා. මේ බංගලාවට ඇතුල් වෙනකොට ඔයාලට කෑම මේසය හා වාඩි වෙලා ඉන්න පුටු බලා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන ඡායාරූප වලින් බිත්ති සරසලා තියෙනවා. චාරිකාවක් යන ඔයාට නිවිසනහිල්ලේ පරිසරයේ විඳින්න වගේම සතුට සාමීත්‍යයේ ඉදින්නද මෙම ස්ථානයේ සකසා තිබෙනවා. ඒ වගේම පළවෙනි කාමරේ ඔයාලට පෙනෙන පරිදි ඇදවල් දෙකක් තියෙනවා. ඒ වගේම බාත්රූම් එකක් තියෙනවා. බාත්රූම් එක පිරිසිදුව තියෙනවා. අලුත් වැඩියා කරපු බව පේනෙන්නට තියෙනවා. දෙවන කාමරේ ඇදන් 3ක් තියෙනවා. ඒ වගේම ලොකු ඉඩකඩක් තියෙනවා. වගේම ඒටත් එළියෙන් ඇටච් බාත්රූම් තියෙනවා. එයත් මෑත කාලේ අලුත් වැඩියා කර ඇති බව පෙනෙන්නට තියෙනවා. පිරිසුදුව තියෙනවා. අවසාන කාමරේද ඇදන් 3ක් තියෙනවා. ඒ වගේම ගොඩක් ඉඩ පහසුකම් තියෙන කාමරයක්. එහි බාත්රූම් එකක් ඇතුළෙම තියෙනවා. ඒ වගේම එළිය view එකක් ලස්සනට පේනවා. මෙහි තියෙන වා කවුළු වලින් මීයන්ගේ සද්ද ඇහෙනවා. නමුත් මීයන්ට එන්න බැරි වෙන දැල් ගහලා තියෙනවා. මේ බංගලාවේ 10 දෙනෙකුට හා අවුරුදු 6ට අඩු ළමයි දෙන්නෙක්ට ඉන්න පහසුකම් සලසා දීලා තියෙනවා. ඒ වගේම ඔයාට සීතලට අවශ්‍ය බ්ලැන්කට් හා ඇද ඇතිරිලි බංගලාව විසින් ලබා දෙනු ලබනවා. මේ ස්ථානයේ ආරක්ෂාවට වගේම අපේ ආහාර සකසා දීම සඳහා උද්‍යානයෙන් බංගලාව සඳහා වයිල්ඩ් ලයිෆ් නිලධාරියෙක් ලබා දීලා තියෙනවා. එම බංගලාවට විදුලිය ලබාගෙන තිබෙන්නේ සූර්ය පැනල මගින් බැවින් එම පද්ධතියක් තියෙනවා. නමුත් විදුලිය සීමා සහිත ලෙස භාවිතා කරන්න පුළුවන්. වාගේ ෆෝන් charge කරගන්න බැටළුවක් නැහැ. නමුත් light off කරන්න කියලා භාරකරු නිතරම ඇවිත්ලි කරනවා. ඒක නිසා විදුලිය පරපිටනස්මෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම උදෑසන view එක නම් ගොඩාක් ලස්සනයි. ප්‍රියට දිව්‍ය ලෝකයක ඉන්නවා වගේ. ඔයාට නිදහසේ පරිසරයේ විඳින්න නිදහසේ හුස්ම ගන්න මේ වගේ තැනකට යන්න ඕන. මේක ඔයාට අලුත් අත්දැකීමක් වේවි. බැඩ්මින්ටන් රැකට් අරන් ගියොත් සෙල්ලම් කරන්නත් පුළුවන්. මෙහෙන් බැඩ්මින්ටන් රැකට් සපයන්නේ නැහැ. වල වැටෙනවාත් එක්ක කුරුල්ලන්ගේ සද්ද වගේම
පරිසරයේ විවිධ සද්ද ඔයාට අහන්න පුළුවන්. මේක ටිකක් හිතට බයක් දැන්න ශබ්දත් ඇහෙන්න පුළුවන්. නමුත් හරිම ලස්සනයි. මිහිරිය බංගලාව ගැන ගොඩක් දෙනා අහන දෙයක් තමයි මේක හොල්මන් ඉන්නවද කියලා. හොල්මන් වලට මුහුණ දීපු කට්ටියක් ඉන්නවා කියලා මම සෝෂල් මීඩියා වල දැක්කා. නමුත් අපිට නම් එහෙම අත්දැකීමක් ඇති වුණේ නැහැ. නමුත් රාත්‍රී කාලයේ නිදාගෙන ඉන්නකොට ඉංග්‍රීසියෙන් කීප දෙනෙකු සාකච්ඡා කරනවා වගේ අපේ වයිබ්ට ඇහිලා තියෙනවා. වෙනත් අත්දැකීමක් නම් අපිට දැනගන්න ගන්නුනේ නැහැ. බංගලාව පහළ පිට්ටනියෙන් පල්ලහ තියෙන කුඩා අඩිපාරෙන් ඉස්සරහට ගියහම කුඩා වතුර පිරුණු පොකුණක් වගේ තැනක් හම්බෙනවා. මේක සමහර කාලවලදී නාන්නත් පුළුවන් ස්ථානයක් කියලා බංගලාවේ බාරකරු විසින් අපිට කිව්වා. ඒත් දැන් නම් නාන්න පුළුවන් ස්ථානයක් විදිහට පේන්නේ නැහැ. හරිම ලස්සන පරිසරයක ඔයා සුන්දර නිවාඩුවක් ගත කරන්න කැමති නම් මේ බංගලාවට ඇවිල්ලා මේ අත්දැකීම විඳ ගන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අදට සමු ගන්නවා. තවත් මේ වගේ වීඩියෝවක් සමග අමිවිත් තරු ඩයිරීස් සමග යලිත් හමු වෙමු. සුබ දවසක්.